ලොකුවට වියදම් කරන එක නවත්තලා ගෙදර හදාගන්න තිබුණොත් කොහොමද? හදන්න වීඩියෝ එක සේව් කරගන්න. රොටි පදමට පිටි ටික අනාගෙන විනාඩි 15ක් රෙස්ට් වෙන්න තියලා ෆිලිං එක හදාගමු. මම අද එකතු කරන්නේ කටු නැති චිකන්. ඔයාට පුළුවන් ඔයා කැමති මීට් එකක් මේකට එකතු කරන්න. ඉතින් මේ හැමදේම සුපුරුදු පරිදි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලිස්ට් කරලා තියෙනවා. දැන් අපි ඩම්ප්ලින් ෂීට් හදාගමු. මම කැමති ගොඩාක් තුනියට කන්න. ඔයා කැමති ඝනකමින් ෂීට් එක තුනී කරගෙන කැමති ප්‍රමාණයෙන් රවුම් කපා ගන්න. කොහොමද මේ ඩම්ප්ලින්ස් හැඩේ ගන්නේ? ඕගනේ ඔයාට තිබුණු ප්‍රශ්නේ. මේක බලන්නකෝ. සාරියේ රැලි හදනවා වගේ තමයි ඔයා ඩම්ප්ලින්ස් වලත් රැලි හදන්නේ. හරිම ලේසි. මුලින් කරනකොට එකක් දෙකක් වැරදි. හැබැයි ඊට පස්සේ මීටත් වඩා ලස්සනට ඔයාට හදන්න පුළුවන්. හදාගත්ත ඩම්ප්ලින්ස් වලින් භාගයක් මම ස්ටීම් කරන්න ලෑස්ති වෙන්නේ. ඔයා කැමති ස්ටීම් කරපු ඩම්ප්ලින්ස්ද පෑන් ෆ්‍රයි කරපු ඩම්ප්ලින්ස්ද? කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඊතර භාගෙ මේ විදියට පෑන් ෆ්‍රයි කරගන්නවා. මම නම් කැමති පෑන් ෆ්‍රයි කරපු ඩම්ප්ලින්ස් වලට. පෑන් ෆ්‍රයි කරනකොට යට කර වෙන්නේ නැති වෙන්න ගානට පෑන් ෆ්‍රයි කරලා ගන්න. ඩම්ප්ලින්ස් කන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් බේසික්ම ඩිප් එක තමයි මේ සොයා සෝස් ඩිප් එක. ඉතින් ඒකත් හදාගෙන දැන් රස බලන වෙලාව. ලොකු ගණන් වලට ඩම්ප්ලින්ස් කඩෙන් ගන්න නැතුව ඔයත් ගෙදරම හදලා බලන්න. හැදුවොත් මටත් රස කියන්න. ගිහින් එන්න. සුබ දවසක්.